Welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? අද මම මේ වීඩියෝ එකෙන් අරන් ආවිලා තියෙන්නේ මගේ අබි ලැබෙන්න ඉන්නකොට එයාටත් මටත් ආශිර්වාද කරන්න අපි පිරිත් සජ්ජායනයක් පැවැත්තුවා. ඉතින් එදා දවසේ අපි මේ වැඩ කටයුතු කොහොමද කරගත්තේ කියන එක තමයි මම මේ වීඩියෝ එකෙන් අරන් ආවිලා තියෙන්නේ. අපිට මුලින්ම තිබ්බේ පිරිත් කොටුව සකස් කරගන්න එක. ඉතින් ඒකේ මුල් තැන ගත්තේ ගමේ ජිනේ අත්තා. ඒ වගේම ජිනේ අත්තට අපේ පවුලේ හැමෝම වගේ උදව් කරා පිරිත් කොටුව සකස් කරගන්න. අපි තෝරගත්තේ පිරිත් මණ්ඩපය සකස් කරන්න පිරිත් රාමුවක්. අපිට තිබුණේ එතකොට පිරිත් මණ්ඩපය සරසන එක විතරයි. ඒ නිසා අපිට මේ වැඩේ ගොඩක් ලේසි වුණා. ඒ වගේම අපි පිරිත් අහන්න එන අයට රාත්‍රී කෑම සකස් කරනවා. ඉතින් පිරිත් මණ්ඩපය සරසන අතරතුර අපි කෑම ටික ලෑස්ති කරන වැඩ කටයුතු ටිකත් කරගෙන ගියා. ඔන්න පිරිත් මණ්ඩපය සකස් කරන වැඩ කටයුතු ගොඩාක් දුරට දැන් ඉවර කරලා මේ තියෙන්නේ. අපි රෑ 7ට 8ට විතර වගේ තමයි පිරිත් සජ්ජායනය පටන් ගත්තේ. පිරිත් සජ්ජායනා වැඩසටහනට ඒ පිරිත් කියන්න අපි ආරාධනා කළේ කරුණාත්තා ප්‍රමුඛ ඒ කණ්ඩායමට. කරුණාත්තා අපි පිරිත් මණ්ඩපය සකස් කරන්න උදේ පටන් ගත්ත වෙලේ ඉඳලා අපිත් එක්කම ඒ වැඩ කටයුතු දිගටම හිටියා. ඉතින් කරන්න ඕන දේවල් පිළිවෙලට ලස්සනට අපිට කියලා දුන්නා. අපි කරන දේවල් වල අඩුපාඩු කියලා අපිට මේ වැඩසටහන ලස්සන කරගන්න කරුණාත්තාගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා. පිරිත් කියන්න පෙර ආතුව පිරුවණ පොත් වහන්සේ වැඩම කරවගෙන ආවා.
රෑ 8ට විතර පටන් ගත්ත පිරිත් සජ්ජායනය පහුවෙන්දා උදේ 5 විතර වෙනකම් වගේ පැවැත්තුවා. ඉතින් හරිම ලස්සනට ඒ වැඩසටහන අපිට කරගන්න පුළුවන් වුණා. ඒ වගේම මගේ අභීගේ මේ පිරිත් සජ්ජායන වැඩසටහන සාර්ථක කරගන්න උදව් කරපු සියලුම දෙනාට මේ වෙලාවේ මම ස්තුති කරනවා. ඒ වැඩසටහන ගොඩාක් ලස්සන කරගන්න උදව් කරාට. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් ලස්සන වීඩියෝ එකකින් නැවත හමුවෙමු.